අයිබෝන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමදෙනාම දිලීප් බ්‍රෝ YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ කොහොමද හරියටම Instagram එකෙන් අපි අප්ලෝඩ් කරන post එකක් FB page එක ඔස්සේ අප්ලෝඩ් කරගන්න කියලා බලන්න. ඉතින් මෙතනදී ඔයාලට Instagram app එක විතරක් තිබ්බම ඇති. හැබැයි ඔයාලට අනිවාර්යෙන් FB account එකක් හා FB page එකක් තිබීම අත්‍යවශ්‍යයි. ඉතින් FB page එකක් හදන්න කොහොමද කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම මේ වීඩියෝ එකේ link එක මේක description එකේ දාලා දෙන්නම්. ඔයාලට එතනින් ගිහලා බලා ගන්න පුළුවන්. හරියටම FB page එකක් හදන්න කොහොමද කියලා. හරි ඉතින් අපි මේ විදිහට අපේ Instagram account එකට ආවට පස්සේ ඔයාගේ Instagram account එකේ මේ විදිහට promotion වල insights කියලා tab එකක් දක්නට තිබෙන්නේ නැත්නම් අපි ඉස්සරහා මේ tab එක update කරගෙන ඉන්න ඕන. ඉතින් ඒක කරන විදිහ මම වීඩියෝ එකකින් දාලා තියෙනවා. ඒ කියන්නේ මේකේ professional tool කොහොමද unlock කරගන්න කියලා. ඉතින් මම මේ වීඩියෝ එකත් මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඒකත් ඉස්සරහම බලලා ඉන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ගිහිල්ලා settings වලට යන්න. settings වලට ගියාට පස්සේ මේ මුලට ඇද්දුවාට පේනවා මෙතන account center එක. ඉතින් මේ account center එකට යන්න. මේ account center එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන දිලීප් ලක්ෂාන් කියලා account එකේ දිලීප් බ්‍රෝ කියලා account එකේ link කියලා තියෙනවා. ඉතින් මේක එකක් දිලීප් බ්‍රෝ කියන්නේ මගේ Instagram account එක, දිලීප් ලක්ෂාන් කියන්නේ මගේ FB account එක. ඉතින් මේ විදිහට මම මේ account එක link කරගෙන දෙනවා. ඉතින් මේක කොහොමද හරියටම Instagram account එක FB account එක link කරන්න කියලා මම වීඩියෝ එකක් කරලා දෙනවා. ඒ වීඩියෝ එකේ link එකත් මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඒක අනිවාර්යෙන්ම ඔයා බලන්න ඕන මේ වැඩේ කරන්න කලින්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන story and post sharing කියන එකට යන්න. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ FB account එක. ඉතින් මේ FB account එක තමයි මෙතනදී ඔයාලට connect වෙලා තියෙන්නේ. එතකොට ඔයා Instagram එකෙන් upload කරොත් එහෙම මේක අප්ලෝඩ් වෙන්නේ FB account එකට. FB page එකට නෙමෙයි. ඉතින් අපි ඉස්සරහම බලමු FB page එකට කොහොමද අප්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් මෙතනදී මම හදලා තියෙන FB page තුනක් පේනවා. SL social hub, Dilip Bro කියලා. FB page තුනක්. කැමති page එකට tick එක දාගන්න පුළුවන්. tick එක දාලා මෙතන තියෙන automatically share කියලා. ඉතින් මේ automatically share කියන එකෙන් your Instagram story කියන එකටයි your Instagram post කියන එකට දෙන්න පුළුවන්. ඉතින් මෙතනදී your Instagram post කියන එකට දුන්නාට පස්සේ ඔයා Instagram එකෙන් upload කරන හැම post එකක්ම ඔයාගේ FB page එක ඔස්සේ upload වෙනවා. ඊට පස්සේ නම් your Instagram story කියලා. ඉතින් මේ your Instagram story කියන එක දුන්නාට පස්සේ ඔයා Instagram එකෙන් upload කරන story ඒ විදිහටම FB එකෙත් story විදිහට upload කරනවා. ඉතින් ඒකත් ඔයා කැමති නම් දෙන්න. දීලා මෙතනින් ඔයාලට back වෙන්න පුළුවන්. හරි ඉතින් දැන් අපි බලමු මේ විදිහට Instagram එකෙන් අප්ලෝඩ් කරන post එක FB page එක ඔස්සේ අප්ලෝඩ් වෙනවද කියලා. ඉතින් ඒකට ගන්න දෙනවාට මෙතනින් plus button එකකින් ගිහිල්ලා මම මේ post එක අප්ලෝඩ් කරන්න. සාමාන්‍යයෙන් post එකක් අප්ලෝඩ් කරන විදිහට මෙතෙන් දාලා පස්සේ ඔයාලට පේනවා මෙතන Facebook එකේ ඔයාගේ profile picture එකත් එක්ක මෙතන connect වෙලා තියෙන SL social hub කියලා. ඉතින් මෙතනදී ඔයාගේ page එක තමයි connect වෙලා තියෙන්නේ. tick එක වැටලා තිබ්බ නැත්නම් ඔයාලට මෙතනින් tick එක දාගන්න පුළුවන්. දාලා මෙතන caption එකක් දාගමු අපි Instagram කියලා නිකන් normal caption එකක් දාලා location එකක් දාන්න ඕන location එකක් දාන්න පුළුවන්. ඒකත් ඒ විදිහට මෙතන add වෙනවා. location එකක් දාමු අපි. ඔය විදිහට location එකකුත් දාලා අපි මේක share කරමු. හරි මෙන්න මේ විදිහට post එක share වුණා. මෙතන මගේ FB page එක ඉතින් ඔයා දකින්න තිස්සලා මම මෙතන SL social hub කියන මගේ FB page එක තමයි අතනදී link කරේ. ඉතින් අනිවාර්යෙන් මේ SL social hub කියන page එක ඔස්සේ තමයි post එක upload වෙන්න ඕනේ. අපි ගිහලා බලමු මේ විදිහට ඒක upload වෙලාද කියලා. හරි ඉතින් මෙහෙන් පල්ලයට ඇද්දුවාට දකින්න පුළුවන් මම අර upload කරපු post එක මෙතන upload වෙලා තියෙනවා. මේකේ time එකත් එක්ක just now කියලා location ඔක්කොමත් එක්ක මේ මම දාපු caption එකත් එක්කම මේක upload වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ Instagram එකෙන් upload කරන post ඒ විදිහටම ඔයාගේ FB page එකෙන් upload කරගන්න. ඉතින් මේක ගැන තමයි මේ වීඩියෝෙන් කතා කරුවේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like කරලා comment කරලා තව කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා කියනවා වගේම මේ වගේ Instagram එක ගැන ගොඩක් වීඩියෝස් ඉස්සරහට බලන්න අවශ්‍ය නම් ඔයාලට අපිව subscribe කරලා bell icon එකත් click කරන්න පුළුවන්. ඉතින් තවත් වීඩියෝ එකක් හම්බ වෙමු කියලා අපි ඔයාලගෙන් සමු ගන්නවා.